අද අපි මේ සාකච්ඡාවෙන් ටිකක් ගැඹුරට බලමු අර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පරිසරයයි රජයේ ක්‍රියාකාරකම් අතර තියෙන සම්බන්ධය නේද? අපි මේකට මූලාශ්‍ර කීපයක්වත් පාවිච්චි කරනවා. ඔව් හරියටම හරි. විශේෂයෙන්ම බලමු රජයේ මැදිහත් වීම, ආර්ථික ප්‍රතිපත්ති, අර රාජ්‍ය මූල්‍ය, මුදල් ප්‍රතිපත්ති වගේ ඒවා. ඊට පස්සේ පාරිභෝගික ආරක්ෂණය කියන කාරණා ගැන. ඉතින් අපි අරමුණ මේ ඔක්කොම එකට ගැට ගැහිලා තියෙන විදිහ තේරුම් ගන්න එක. ඒක ඇත්තම හරිම වැදගත් සම්බන්ධයක්. ඒ වගේම නිතරම වෙනස් වෙන දෙයක්. මොකද රජයේ ක්‍රියා කරන විදිය, ඒ කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න තැන ඉඳලා දවස ගානේ කරන වැඩවලට වෙනකන් හැම දෙයකම වගේ බලපානවා. ඒක ඇත්ත. එක පැත්තකට විතරක් නෙවෙයි දෙපැත්තකම බලපානවා නේද? අනිවාර්යෙන්ම. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ රජයේ මැදිහත් වීම වෙන්නේ කොහොමද කියලා. මූලාශ්‍රවර තියෙනවා රජය එක පැත්තකින් යටිතල පහසුකම් දෙන කෙනෙක්. ඔව්. උදාහරණයක් විදිහට විදුලිය දෙන එක වගේ. හරි. එතකොට සමහර වෙලාවට තරඟකරුවෙක් වෙන්නත් පුළුවන්. ඔව් රජයේ ව්‍යාපාර තියෙනෝනේ. එතකොට ලොකු ගැනුම්කරුවෙක් රාජ්‍ය ආයතන වලට ඕන බඩු සේවා ගන්නකොට හරි. ප්‍රතිපත්ති හදනවා, නීති දානවා, බදු එකතු කරනවා. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. හරිම පුළුල් පරාසයක්. ඔව් ඒ වගේම මේ මැදිහත් වීම වෙන මට්ටම් ගැනත් කතා කරන්න ඕනේ නේද? මධ්‍යම රජය විතරක් නෙවෙයිනේ. ඒක ඇත්ත. පළාත් සභා තියෙනවා, පළාත් පාලන ආයතන තියෙනවා. ඔව් ඔය මට්ටම් තුනෙන්ම ව්‍යාපාර වලට බලපෑම් වෙනවා. මට මතකයි ඒක මූලාශ්‍රයක තිබුණා අර පළාත් පාලන ආයතන වලින් අනුමැතිය ගන්නකොට වෙන පරක්කුව. ඒක විශේෂයෙන්ම පොඩි ව්‍යාපාර වලට. ඒ කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණයකට ලොකු අභියෝගයක් කියලා. ඒක ඇත්තටම පොදු තත්ත්වයක්ද දන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මේ මූලාශ්‍රය නම් තිබ්බේ ඒක සැලකිය යුතු ප්‍රශ්නයක් කියලා. හැබැයි ඉතින් ඒක හැමෝටම එක වගේ බලපානවද කියන්න අමාරුයි. හැබැයි අනික් පැත්තෙන් රජයත් එක්ක මේ වගේ විධිමත් සම්බන්ධයක් තියාගන්න එකෙන් ව්‍යාපාරයකට පිළිගැනීමක් අර කීර්තිනාමයක් හදාගන්නත් උදව්වක් වෙනවා කියලාත් සඳහන් වෙනවා. ඒකත් ඇත්ත. හරි. එතකොට ආර්ථික ප්‍රතිපත්ති පැත්තට ගියොත් ඔව් එතන ප්‍රධාන ඒවා දෙකක් තියෙනවානේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. ෆිස්කල් පොලිසි කියන්නේ. ඉගෙන රජයේ ආදායම් වෙදම් කතාව. නේද? හරියටම. බදු වගේ ආදායම්, අර යටිතල පහසුකම්, පඩිනඩි වගේ වියදම්. ඒ ඔක්කොම කළමනාකරණය කරන එක. ඒකේ ප්‍රධාන අරමුණ ඉතින් රටේ ආර්ථිකය ස්ථාවරව තියාගන්න එකනේ. සාරවාර්ථික ස්ථායීතාවය. ඔව්. උදාහරණයක් විදිහට මූලාශ්‍රයක තිබුණා අර ආනයනික බදු ගැන. මෑතකදී මොකක්ද අමුද්‍රව්‍ය කාණ්ඩයකට බද්ද වෙඩි කරාම මාස 6ක් වගේ ඇතුළත ලංකාවේ ඒ අමුද්‍රව්‍ය හදන අයගේ නිෂ්පාදනය හොඳටම වැඩි වුණා කියලා. ඒ කියන්නේ බලපෑමක් తీරව. අනිවාර්යෙන්ම ක්ෂණික බලපෑමක් වෙන්න පුළුවන්. බදු කියන්නේ එක විදියක් විතරයි. රජය වියදම් කරන විදිහ, පාරවල් හදනවා, වරාය හදනවා, ඒවත් බලපානවා. හරි. අනෙක් ප්‍රතිපත්තිය තමයි මුදල් ප්‍රතිපත්තිය. මොනිටරි පොලිසි. ඔව් ඒක කරන්නේ අපේ මහ බැංකුව. ඒකේ ප්‍රධානම අරමුණ තමයි මිල ස්ථායීතාවය. ඒ කියන්නේ උද්දමනය පාලනය කරන එක. ඒකට යාළුවා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ පොලි අනුපාත වෙනස් කරන එක නේද? ඔව් මහ බැංකුවෙන් අනෙක් බැංකු වලට දෙන ණයවලට තැන්පතු වලට ආදාළ පොලි අනුපාත අර SDFR, SLFR කියන ඒවා වෙනස් කරනවා. ඒකෙන් කොහොමද ව්‍යාපාරවලට බලපාන්නේ? මෙහෙමයි. පොලි අනුපාත අඩුයි කියමුකෝ. එතකොට ව්‍යාපාර වලට බැංකු වලින් ණය ගන්න ලේසි. මොකද පොලි අඩුයිනේ. හරි. එතකොට යාලා අලුත් දේවල් වලට ආයෝජනය කරන්න, ව්‍යාපාරය ලොකු කරන්න හිතනවා. හරියටම. ඒක ආර්ථික වර්ධනයට හොඳයි. හැබැයි ඉතින් එක මූලාශ්‍රයකක් තිබුණා. පෞද්ගලික කාලයක පොලි අනුපාත අඩු වුණත් වෙන වෙන ආර්ථික අවිනිශ්චිතතා නිසා සමහර ක්ෂේත්‍රවල ව්‍යාපාර අලුතෙන් ණය ගන්න එක අඩු වෙලා කිල්ලත්. ඉතින් පොලි අනුපාත විතරක්ම නෙවෙයි බලපාන්නේ. වෙන දේවලුත් තියෙනවා. ඒක ඇත්ත. හරිම සංකීර්ණයි. දැන් මේ ලොකු ආර්ථික කාරණා වගේම අර පාරිභෝගික ආරක්ෂණය කියන එකත් ව්‍යාපාර පරිසරයට හරි වැදගත් නේද? අනිවාර්යයෙන්ම පාරිභෝගිකයාට සාධාරණයක් වෙනවද? ගන්න බඩු සේවා ආරක්ෂිතද කියලා බලන්න ඕනනේ. ඒකට තමයි අර CA එක තියෙන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඔව්. එයාලගේ ප්‍රධානම වැඩේ තමයි වෙළඳ පොලේ අසාධාරණ වැඩ පාලනය කරන එකයි පාරිභෝගික අයිතිවාසිකම් රකින්න එකයි. මොනවාද මේ අයිතිවාසිකම් වලින් ප්‍රධාන ඒවා? ආරක්ෂාවට තියෙන අයිතිය, තොරතුරු දැනගන්න අයිතිය, තෝරගන්න අයිතිය වගේ මූලික දේවල්. හරි. CA එකට අමතරව අර SLS එක ගැනත් කතා වෙනව නේද? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLS ලකුණ. ඔව්. ඒ SLS ලකුණ තියෙන එක ව්‍යාපාරයකට කොහොමද වාසියක් වෙන්නේ? නිකම්ම ලකුණක් විතරද? අපෝ නෑ. ඒක ලකුණකට වගා ගොඩක් දෙයක්. SLS ලකුණ කියන්නේ අද භාණ්ඩයේ ගුණාත්මක බව ගැන, ආරක්ෂාව ගැන යම් සහතිකයක් වගේ. ඉතින් ඒ ලකුණ තියෙන බඩු වලට මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්න ලේසි. ඒක අධ්‍යයනයක තිබුණා. මොකක්ද ගෙදර පාවිච්චි කරන විදුලි උපකරණ ජාතිලක SLS තියෙන ඒවා වැඩියෙන් විකිනෙනවා නැතිවට වඩා.
එර්මයි. ඒ වගේම අර රජයේ ටෙන්ඩර්වලදී උනත් සමහර වෙලාවට SLS තියෙන ඒවට වාසියක් දෙනවා. ඉතින් තරඟකාරීත්වයට ඒක කෙලින්ම බලපානවා. ඒ නම් හරිම පහදලි ශ්‍රී ලංකාවේ රජයයි ව්‍යාපාරයයි අතර තියෙන්නේ එකිනෙකට බැඳුණු නිතරම වෙනස් වෙන සම්බන්ධතාවයක්. රජයේ මැදිහත් වීම, ලොකු ආර්ථික ප්‍රතිපත්ති, පාරිභෝගික නීති මේ ඔක්කොම හරහා තමයි ඒක හැඩගැහෙන්නේ. ඔව්. ඒක රටේ ආර්ථික ස්ථාවරත්වයට, වෙළඳපොලේ සාධාරණත්වයට, ඒ වගේම මිනිස්සුන්ගේ සුබ සාධනයට මේ හැමදේටම බලපානවා. ඇත්තම අවසාන වශයෙන් මෙහෙම දෙයක් ගැන හිතන්න ඉඩ තියමුද? අපි මේ කතා කරපු ස්ථාපිත රාමු, නීති රීති, අන්තර්ක්‍රියා ඔක්කොම තියෙනවනේ. දැන් මේ පරිසරයට අර වේගයෙන් එන ඩිජිටල් ව්‍යාපාර, එම් නැත්තම් ගිග් ආර්ථිකය කියලා කියන්නේ. අර తాවකාලික ස්වාධීන ජොබ් කරන ක්‍රමය, ඔව්, ඒ වගේ අලුත් ප්‍රවණතා මේ අපි කතා කරපු සාම්ප්‍රදායික රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයට අභියෝගයක් වෙයිද? එම් නැත්තම් ඒවත් මේ පවතින ක්‍රමවලටම අනුගත වෙයිද? ඒක ටිකක් හිතන්න ඕන කාරණයක්.